සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිළිගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරිය කියා සිටිනවා. Edge of the unknown, risk, resolve, renewal. This is an invitation to venture beyond boundaries and borders, to explore the unfamiliar in pursuit of a more conscious collective future. නවදිල්ලි නුවර පැවති 2025 NDTV ලෝක සමුළු අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ සියලු දෙනා නියෝජනය වන ඉදිරි දැක්මක් සහිත සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි. Ayubowan, Vanakkam, Namaste. It is a pleasure to join you at the NDTV World Summit 2025 here in New Delhi. ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුද වලින් යථා තත්ත්වයට පත්වීමට අභියෝගාත්මක ගමනක් එන්න සිද්ධ වුණා. එහිදී විනිවිදභාවයෙන් යුතු වගවීමක් සහ පුළුල් පාලනයක් සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ඉල්ලීම් අනුව වත්මන් ආණ්ඩුව පාලනය බාර ගැනීම ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ නව රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ලංකාවේ දැනට සිදු වී ඇති මූල්‍ය ඒකාබද්ධ කිරීම ඉතිහාසයේ සිදු වී ඇති විශාලතම පරිවර්තනයක් ලෙස IMF සහ ලෝක බැංකුව විසින් පිළිගෙන තිබෙන බව මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10% දක්වා පෙර නොවූවිරු වැඩිවීමක් මෙන්ම ආබාධ සහිත පුද්ගලින් සහ මලයකම් ප්‍රජාවේ සමාජිකයන් ඇතුළු සමස්ත ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ පුළුල් නියෝජනයක් සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ලබා දුන් සහයෝගය අපි ඉතා අගය කොට සලකනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් සහයෝගය මෙන්ම බලශක්ති සම්බන්ධතාවයේ අධ්‍යාපනයේ ආරක්ෂක වෙළඳාම සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා දිගින් දිගටම ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය අගය කළ යුතුයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දියාවේ දැක්මට අනුකූලව ඉන්දියාවේ නිෂ්පාදන සහ සේවා දාමයන් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා ඒකාබද්ධ කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ යහපත් සමාජයක් සහ සියලු දෙනා නියෝජනය වන ඉදිරි දැක්මක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් සේවාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම්. අවුරුදු 30කට පෙර මට දුන් පිළිගැනීම අදත් මට ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඉන්දියාවට ස්තුතියි. India's rise, coupled with its inclusive approach, provides an anchor of stability. For Sri Lanka, this partnership embodies a shared belief that we achieve more and rise stronger when we rise together. Thank you, India, for your warm and gracious welcome. You welcomed me almost 30 years ago, and you have welcomed me again with that same warmth today. Thank you so much. In your first visit to India, becoming a Prime Minister, who understands society better? Does an anthropologist understand society better, or politicians are smarter at understanding society? So I think being an anthropologist and a politician, that gives me an added advantage. Not only do I get to understand the world better, but I can also play a part in transforming it. What would Prime Minister Harini Amarasuriya like to tell a young Harini Amarasuriya? Or what do you think she would have thought of you if she saw you on the stage? I think she would not have believed this, but this is what I would want to say to the young Harini there, to seize any opportunity that comes your way. Life is not a linear path. Unexpected things happen, and you have to take it. We have a small gift for you, which we'll hand over to you till. Thank you so much. Thank you very much for being here. Thank you.